හැමෝම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ channel එකට. ඉතින් අද කාලයකට පස්සේ අරගෙන ආවේ 2026 වසරේ නිකුත් වුණු සත්‍ය කතාවක් ඇතුළෙන් නිර්මාණය වුණු මරියම් කියන හොරර් චිත්‍රපටය ගැන. මේක ඉන්දුනීසියාවේ සිද්ධ වුණු ඇත්තම සිද්ධියක් පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. සරලවම කිව්වොත් අපේ රටේ අලු කුමාරයා ගැන ජනප්‍රවාද තියෙනවා වගේම ඉන්දුනීසියානු ජනප්‍රවාද සහ ආගමික විශ්වාසයන්ට අනුව ජින්වරු කියලා අද්භූත යක්ෂ කොට්ටාසයක් ඉන්නවා. අන්න ඒ වගේ ජින් කෙනෙක් මේ මරියම් කියන ගැහැණු ළමයා ඉපදෙද්දිම උණු යම් සිද්ධියක් නිසා ඇයට වැහිලා තියෙනවා. ඇය කුඩා කාලේ ඉඳලා ලොකු වෙනකම් විතරක් නෙවෙයි කසාද බැන්දට පස්සෙත් ඇය පස්සෙන් ආපු මේ භූතාත්මය ඇයව සම්පූර්ණයෙන්ම අතහැරලා ගිහින් නැහැ. ඒ ආත්මය තවමත් අඳුර අස්සේ ඉඳගෙන ඇය දිහා බලාගෙන ඉන්නවා. ඇය මැරෙනකම්ම ඇයට ආදරය කරමින් කරදර කරමින් මුළු ගමක්ම බියවද්දපු සත්‍ය කතාවක් ඇසුරෙන් තමයි මේ සම්පූර්ණ චිත්‍රපටයම ගෙතිලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අපිව තාමත් subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මේ අද්භූත ලෝකෙට. මේ කතාව පටන් ගන්නේ හරිම අමුතු විදිහකට. එක ගමක කාන්තාවක් දරුවෙක් ප්‍රසූත කරනවා. ඒ පුංචි දුවෙක්. ඒ අම්මා මේ දරුවට දාන නම තමයි මරියම්. හැබැයි මේ දරුවා උපන් මොහොතේ ඉඳලම මොකක් හරි අද්භූත ගතියක් පේන තියෙනවා. අපිට පේන්නේ මේ පුංචි මරියම්ගේ ඇස් දෙක හොඳටම රතු වෙලා. එයා උඩ බලාගෙන ඉන්නකොටත් එයාට පේන්නේ මුළු අහසම රතු පාට වෙලා වගේ. ඒ දර්ශනයත් එක්ක අපිට හිතා ගන්න බැරි ලොකු කුතුහලයක් ඉතිරි කරලා ඒ කොටස එතනින් ඉවර වෙනවා. ඊළඟට අපිට වෙන්නන්නේ මේ චිත්‍රපටයේ සත්‍ය සිදුවීමට මුහුණ දුන්නු තරුණ කාන්තාව. ඇයි කියනවා මගේ නම මරියම්. මම අද ඔයාලට කියන්න යන්නේ මම කවදාවත් කාත් එක්කවත් බෙදාගත්තේ නැති මගේ රහසක්. මම ජීවත් වෙන්නේ ජින්වරු කියන යක්ෂයන්ගේ රජෙක් එක්ක. ඔහු හරිම බලවත්. එයාගේ නම මම මට කියන්න බෑ. හැබැයි මේ මොහොතේ ඔහු ඉන්නේ මගේ පිටිපස්සේ. ඇයි ඒ වචන ටික කියද්දිම මුළු කතාවම වෙනස් පැත්තකට හැරෙනවා. ඔන්නෝම තමයි මේ අද්භූත චිත්‍රපටයේ ආරම්භය සනිටුහම් වෙන්නේ. ඊළඟට අපිට පෙන්වන්නේ පාසලක දර්ශනයක්. ඒ පාසලේ ළමයි 4 දෙනෙක් ඩෙස් එකක් උඩ නැගලා දැල් ගහපු ජනෙල් වලින් ඈත බලාගෙන ඉන්නවා. මෙයාලා මේ එබිකම් කරලා බලන්නේ ඈත කැලේ පැත්තට වෙන්න තනියම ඉන්න පුංචි ගැහැණු ළමෙක් දිහා. එතන ඉන්න එක ළමෙක් අහනවා අර ඉන්නේ මරියම් නේද කියලා. තවත් ළමයෙක් උත්තර දෙනවා ඔව් ඒ මරියම් තමයි. එයා හැම වෙලාවෙම ඉන්නේ ඔය විදියටම තනියම කියලා. ඔන්න දැන් පොඩි පටලැවිල්ලක් ඇති. කවුද මේ මරියම්? අර මුලින් පෙන්නපු රතු පාට ඇස් තියෙන දරුවට මොකද උනේ? ඒ වගේම අර අද්භූත විදියට කතාව කියපු කාන්තාව කවුද? දැන් මම මේක පැහැදිලි කරන්න. ඔයාලට මතකයි නේද කතාව පටන් ගත්තෙම ඉපදුණු ඒ පුංචි මරියම්ම. අන්නේ දරුවා අවුරුදු ගානකට පස්සේ ලොකු වෙලා තමයි තමන්ගේ ජීවිතේට සිද්ධ වුණු මේ අදාහ ගන්න බැරි සත්‍ය කතාව අපිට කියන්නේ. ඉතින් දැන් අපි බලමු මේ පුංචි මරියම්ගේ ජීවිතේ ඇත්තටම මොකද්ද සිද්ධ වුනේ කියලා. ඔන්න දැන් තමයි කතාවේ නියම විදිහට පටන් ගන්න ලෑස්ති වෙන්නේ. ජනේලෙන් මරියම් දිහා බලාගෙන ඉන්න ළමයි 4 දෙනා අතරේ පුදුම කතාවක් තමයි යන්නේ. මෙයාලා කියනවා මට ආරංචි මරියම් යක්ෂයෙක් එක්ක යාළුවයි කියලා. මේ ළමයින්ට අනුව නම් මරියම් කියන්නේ හරි අමුතු ඒ වගේම බය හිතෙන කෙනෙක්. හැබැයි මේ වෙලාවේ මරියම් ඉන්නේ තනියම නෙවෙයි. එයා කැලේ දිහා බලාගෙන කාත් එක්කද කතා කරනවා. මරියම් මේ නොපෙනෙන කෙනාගෙන් අහනවා ඇයි අනිත් ළමයි මාත් එක්ක සෙල්ලම් කරන්න එන්නේ නැත්තේ? මම තනියම කතා කරන එක අමුතුයි කියලා මෙයාලා කියනවා. ඔයා කොච්චර කරුණාවන්ත වුණත් යාළුවෝ කියන්නේ ඔයා නපුරු යක්ෂයෙක් කියලා. මරියම් මෙහෙම කතා කර ඉන්න අතරේ ජනෙල් වලින් හොරෙන් බලාගෙන හිටපු ළමයි ටික මොන විකාරයක්ද මරියම් යක්ෂයෙක් එක්ක යාළු වෙලා කියලා hina වෙවි ආපහු බලද්දිම මරියම් එතන නැහැ. එකපාරටම ඒ ළමයි ඉන්න ජනේලේ ළඟට ඇවිත් මරියම් කියනවා එයා යක්ෂයෙක් නෙමෙයි එයා හරියම කරුණාවන්ත කෙනෙක් කියලා. ඒක ඇහුවම බය වෙච්ච ළමයි ටික එතනින් දුවනවා. ඊළඟට අපිට පෙන්වන්නේ පන්ති කාමරේ වෙන අමුතු සිද්ධියක්. ගුරුතුමිය පාඩම උගන්වන අතරේ මරියම් තනියම චිත්‍රයක් අඳින්න ඉන්නවා. එකපාරටම ඇය දකිනවා ඇගේ පොතේ අනිත් පැත්තේ ලේ වලින් අකුරු ටිකක් ලියවිලා තියෙනවා. ඒක ලියලා තිබුණේ මම ඔබව සෑම විටම ආරක්ෂා කරමි කියලා. හැබැයි මේක දැකලා මරියම් බය වෙන්නේ නැහැ. මොකද මේ වෙනකොටත් මේ අද්භූත ආත්මය මරියම්ගේ හොඳම යාළුවා වෙලා ඉවරයි. මේ වෙලාවේ මේ මරියම්ගේ අවධානය උගන්වන පාඩමෙන් නැති නිසා ගුරුතුමියට තරහ යනවා. ඉතින් මේ තරහ ගිය ගුරුතුමිය මරියම්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ අහන්නේ දැන් උගන්වන පාඩම ගැන. මරියම් උත්තරේ දන්නේ නැති වුණත් ඒ වෙලාවේ එයාගේ කනට අර අද්භූත හඬක් ඇහෙන්න ගන්නවා. අහපු ප්‍රශ්නයට වඩා හාත්පසින්ම වෙනස් ජින්වරු කියන යක්ෂයන් ගැන ගැඹුරු උත්තරයක් මරියම් දෙනවා. ඇත්තටම මේ කතා කරන්නේ මරියම් නෙමෙයි. ඇය ළඟ ඉන්න අර යක්ෂ ආත්මය. පන්තියේ ළමයි මරියම්ට විහිළු කරන්න ගන්නවා. ඔය යක්ෂයෙක්ද කියලා. ඒ වෙලාවේ මරියම් කියන්නේ එයා මගේ යාළුවා. එයා යක්ෂයෙක් නෙමෙයි කියලා. දැන් මරියම්ට එයා ගැන තියෙන්නේ පුදුම ලෙන්ගතුකමක්. හැබැයි ඊළඟට වෙන්නේ හිතා ගන්න බැරි තරම් දෙයක්. පන්තියේ හැමෝම පාඩමට අවධානය දෙන්න හදද්දි මරියම්ගේ පිටිපස්සේ හිටපු ගැහැණු ළමයා එකපාරට
එකපාරටම තමන්ගේම ඇඟිල්ල කපා ගන්නවා. ඒ විතරක් නෙවෙයි පන්ති අනිත් ළමයිතුත් තමන්ටම රිද්ද ගන්න පටන් ගන්නවා. කෙනෙක් තමන්ගේ හැට පෑනකින් එන ගන්නවා. මරියම් කෑ ගහලා ඌව නවත්තන්න කිව්වත් ඒ අద్භූත බලවේගය නතර කරන්නේ නැහැ. එතකොට තමයි මරියම්ට තේරෙන්නේ තමන්ගේ යාළුවා කරුණාවන්ත නැහැ. ඔහු හරිම ක්‍රූරයි කියලා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ මරියම්ගේ අම්මා ඇයව මුස්ලිම් පල්ලියකට එක්කගෙන යනවා. එහිදී කියායි කියලා ප්‍රධාන ආගමික විද්වතා ඇතුළු 4 දෙනෙක් මරියම්ගේ ඇඟේ ඉන්න මේ ආත්මයට කතා කරන්න උත්සාහ කරනවා. ඒ උත්සාහය සාර්ථක වෙනවා. ඒ ආත්මයෙන් තමන් හඳුන්වා දෙන්නේ ඉෆ්‍රට් කියලා. ඉෆ්‍රට් කියන්නේ අසීමිත බලයක් තියෙන ජින්වරුන්ගේ රජ කෙනෙක් කියලා තමයි මෙහිදී හඳුන්වන්නේ. ඒ බලවත් ආත්මය වැහුණු මරියම් එකපාරටම අර විද්වත්තු 4 දෙනා ළඟට ගිහින් ප්‍රධාන කියායි හැර අනිත් 3 දෙනාම එතනදිම මරලා දානවා. ඒ භයානක දර්ශනයත් එක්ක අපිට තේරෙනවා මේ සටන ලෙහිසි පහසු එකක් වෙන්නේ නැහැ කියලා. මේ දරුණු සිදුවීම් පස්සේ පල්ලියේ ප්‍රධානියා කියායි එළියට ඇවිත් මරියම්ගේ අම්මට මේ සිද්ධ වෙලා තියෙන දේ ගැන ඇත්තම විස්තරය කියලා පැහැදිලි කරනවා. මරියම් මේ හැමදේම නිහඬව අහගෙන ඉන්නේ. ඔහු මෙතනදී කියන්නේ හරිම වැදගත් කතාවක්. ජින්වරුන් කියන්නේ ඕනෑම හැඩයක් ගන්න පුළුවන් ජීවී කොට්ටාසයක්. ඉස්ලාම් දහමට අනුව මෙයාලා භූතයවත් ප්‍රේතයවත් නෙවෙයි. මෙයාලා මිනිසුන්ට වඩා ආත්පසින්ම වෙනස් අසීමිත බලයක් තියෙන ඇසට නොපෙනෙන ජීවීන් කොට්ටාසයක්. මිනිසුන්ගේ පිරිසිදුකම, අපිරිසිදුකම, ස්ථානය සහ පිරිසිදු ආහාර හරහා මෙයාලට මිනිස් ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සිද්ධියත් එක්ක මේ කතා කරන වෙලාවෙම මේ කියායි කියන ආගමික ප්‍රධානියාගේ ආව ඉගෙන ගන්න පුංචි පිරිමි ළමයි දෙන්නෙකුත් මෙන්න මෙතෙන්ට එනවා. ඉතින් මේ පිරිමි ළමයි දෙන්නත් මේ කතාව හරිම බයෙන් වගේම අහගෙන ඉන්නවා. ඉතින් මේ වෙලාවේ මරියම්ගේ අම්මා ඉන්නේ පුදුම වේදනාවකින්. ඇයට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ භයානක ආත්මයන් මගේ දරුවගෙන් බේරගන්නේ කවද්ද? මට තව කොච්චර කාලයක් මගේ දරුවා මේ විදිහට රකින්න වෙයිද කියන එක. නමුත් මේ ප්‍රශ්නෙට දෙන උත්තරය හිතන තරම් ලේසි නැහැ. මොකද මරියම්ට වැහිලා ඉන්නේ සාමාන්‍ය ජින්වරයෙක් නෙමෙයි. ජින්වරුන්ගේ රජා කියලා හඳුන්වන ඉෆ්‍රිට්. ඔහු කන්දක් තරම් දැවැන්ත, අති විශාල බලයක් තියෙන කෙනෙක්. එවැනි බලවේගයකින් දරුවෙක් ගලවා ගන්නවා කියන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් කියලා කියායි හොඳටම දන්නවා. හැබැයි කියායි මරියම්ගේ අම්මගේ හිත හදනවා. මොන දේ වුණත් මම හැම මොහොතකම මරියම්ව ආරක්ෂා කරන්න උදව් කරනවා. මතක තබා ගන්න. මිනිස්සු කියන්නේ ජින්වරුන්ට වඩා උසස් කොට්ටාසයක්. දෙවියන් වහන්සේ කැමති නම් මේ ප්‍රශ්නය අපිට ජය ගන්න පුළුවන් වේවි කියලා කියායි පොරොන්දු වෙනවා. මේ අතර කියායිතුමා මරියම්ගෙන් අහනවා මරියම් ඔයා ඔයාගේ මේ අමුතු යාළුවට කැමතිද කියලා. මරියම් දෙන උත්තරේ හරිම සංවේදී. ඔව් මම එයාට කැමතියි. හැබැයි එයා මගේ යාළුවන්ට කරදර කරනවට මම පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා ආයෙත් එහෙම කරන එකක් නැහැ නේද කියලා මරියම් අහන්නේ හරිම අහිංසක විදියට. මොකද මරියම් කියන්නේ හරිම කරුණාවන්ත දරුවෙක්. එයාට ඕන හැමෝම එක්ක සතුටින් ඉන්න. හැබැයි මේ ජින් ආත්මය නිසා මරියම්ට කවදාවත් හරියම යාළුවෙක් ආශ්‍රය කරන්නවත් ලැබිලා නැහැ. කියායිතුමා මරියම්ට අවසාන වශයෙන් කියන්නේ තමන් වෙනුවෙන් ජීවත් වෙන එක කවදාවත් අත්හරින්න එපා කියලා. ඔන්න ඒ වෙලාවෙම මරියම් අම්මා එක්ක යන හැරෙනකොටම කියායිතුමාගෙන් ඉගෙන ගන්න ආව දරුවෝ දෙන්න මරියම් දිහා බලාගෙන ඉන්නවා. ඒ අතරින් එක පිරිමි ළමෙක් මරියම් එක්ක hina වෙනවා. මේ දරුවෝ දෙන්නගේ නම තමයි ෆර්හාන් සහ රිස්කි. ෆර්හාන් කියන්නේ හරිම දක්ෂ, හරිම ඉක්මනට පාඩම් වැඩ ඉවර කරන ළමෙක්. මේ දර්ශනය ඔයාලා හොඳට මතක තියාගන්න. මොකද කතාව ඉස්සරහට යද්දි මේක ලොකු හැරවුම් ලක්ෂයක් වෙනවා. ඔන්න දැන් කාලය වේගෙන් ගෙවිලා ගිහිල්ලා අවුරුදු ගාණක් ඉස්සරහට යනවා. දැන් මරියම් අර ඉස්සර හිටපු පුංචි දරුවා නෙවෙයි. දැන් ඇය ලස්සන තරුණියක්. හැබැයි එයා තාමත් ජීවත් වෙන්නේ අර කැලේ අයිනේ තිබුණු පුංචි ගෙදරම තමයි. දවසක් උදේ මරියම් ලස්සනට ලෑස්ති වෙලා එයාට ලැබුණු කොළපාට පෙන්ඩන්ට් එකක් තියෙන මාලයක් අලදිනවා. එතනට එන අම්මා කියනවා ඔයාට ওই මාලය දුන්න කෙනා ඔයාව එක්කන් යන්න ඇවිත් ඉන්නවා කියලා. මරියම් hina වෙලා එළියට යනවා. හැබැයි එතනදි තමයි අපේ ඇඟ හිරි වැටෙන දෙයක් වෙන්නේ. මරියම් එළියට ගියත් තවමත් මරියම් කෙනෙක් තාමත් කණ්ණාඩියෙන් එයාගේ ලස්සන බලාගෙන ඉන්නවා අපිට පේනවා. ඒ කියන්නේ අර අద్භූත ජින් ආත්මය තාමත් මරියම්ව අත්හැරලා නැහැ. මරියම් එක්කන් යන්න ආපු තරුණයාගේ බයික් එකට නැගලා මරියම් පිටත් වෙලා යද්දි ඒ තරුණයා කියනවා ඔයා මේ මාලයට හරිම ලස්සනයි කියලා. මෙතන විශේෂ දෙයක් කියන්න ඕන මරියම් ලෑස්ති වෙනකොට අම්මා කිව්වේ මාලය දුන්නු කෙනා වෙත් කියලා. ඒ කියන්නේ මරියම්ගේ පෙම්වතා තමයි මේ බයික් එකෙන් ආපු තරුණයා. අපි යාට බාගස් කියලා තමයි කියන්නේ. ඉතින් මරියම් තමන්ගේ පෙම්වතා බාගස් එක්ක කැලෑ පාරවල් දිගේ බයික් එකෙන් යනවා. යන අතරතුර මරියම් දකිනවා අමුතු මිනිස්සු කැලේ ඇතුලේ ඉඳන්, ගෙවල් ඇතුලේ ඉඳන් එයා දිහා අద్භූත විදියට බලාගෙන ඉන්නවා. හැබැයි මරියම් ඒ ගැන බාගස්ට වචනයක්වත් කියන්නේ නැහැ. මෙයාලා යන්නේ මාළු වියලන තැනකට. ඉතින් මේ මාළු වියලන තැන තමයි මේ දෙන්න. ඒ කියන්නේ බාගස් සහ මරියම් වැඩ කරන්නේ. එතන වැඩ කරන අය මරියම්ට විහිළු කරනවා. බාගස් ඔයාගේ පස්සෙන් එනව නේද? ඔයාගේ යක්ෂ යාළුවා මේකට කැමති වෙයිද කියලා මෙයාලා අහනවා. ඒ විතරක් නෙවෙයි. මරියම්ට යක්ෂයෙකුනුත් මිනිසයෙකුනුත් තෑගි ලැබෙන එක ගැන මෙයාලා පුදුම වෙනවා. ඉතින්
ඉතින් ඔය අතරේ බාගස් ඇවිල්ලා කියනවා අද මාළු අඩුයි. ඒ නිසා අපි බොක්ක පැත්තට යමු කියලා. බොක්ක කිව්වම එතන හිටපු අය යන්න ටිකක් බය වුණත් මරියම් බාගස් එක්ක යන්න කැමති වෙනවා. ඉතින් මෙහෙම දවස ගෙවිලා දැන් රෑ වෙලා. බාගස් මරියම් සහ තවත් යාළුවෝ කීප දෙනෙක් වරායේ අඳුරු පැත්තකට යනවා. ඒ කියන්නේ බොක්කට. ලයිට් ඩිම් වෙලා හරිම গুপ্ত ගතියක් එතන තියෙන්නේ. මෙයාලා විහිළුවට වගේ කියනවා මෙතන තමයි යක්ෂයෝ ඉන්නේ. හැබැයි බය වෙන්න එපා අපේ පැත්තෙත් යක්ෂයෝ ඉන්නවා කියලා. ඔයාලට මතකද ඉස්කෝලේ කාලේ පෑනෙන් ඇහැට ඇනගත්ත පිරිමි ළමයා. අන්න ඒ ළමයා දැන් තරුණයෙක් වෙලා මේ කණ්ඩායමේ ඉන්නවා. එයා කියනවා මරියම්ගේ යාළුවා ජින්වරුන්ගේ රජෙක් එයා යක්ෂයෙක් කියලා හැල්ලු කරන්න එපා කියලා. ඒත් එක්කම මෙයාලා පිටිපස්සේ ඉන්න මරියම් දිහා බලද්දි මරියම් හරිම අමුතු විදිහට එයාලා දිහා බලාගෙන ඉන්නවා. හැමෝම හොඳටම බය වෙනවා. හැබැයි එතන තමයි ලොකුම බයක් අපිට දැනෙන්නේ. ඇත්තටම මරියම් එතන නැහැ. මරියම් ඉන්නේ එතන තියෙන වොෂ්රූම් එකට ගිහින්. එතකොට මේ යාළුවා ගාවේ ඉන්නේ කවුද? ඒ තමයි මරියම්ගේ රූපය මවාගත්ත අර ජින්නාත්මය. මරියම් එළියට එනකොට තමයි දකින්නේ එයාගේ යාළුවෝ හැමෝම අමාරුයි වැටලා කියලා. මරියම් කෑ ගහලා කියනවා මගේ යාළුවන්ට කරදර කරන්නේ නැතුව මෙතනින් යන්න කියලා. ඒ එක්කම මෙයාලා බේරුණත් මරියම්ට තේරෙනවා තමන්ගේ අద్භූත යාළුවා තවදුරටත් යාළුවෙක් නෙවෙයි කියලා. ඊළඟට තමයි මරියම්ට තවත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නේ. ඒ තමයි මේ සිද්ධ වුණු අద్භූත සිද්ධිය නිසා මරියම්ව රස්සාවෙන් අයින් කරන්නයි පාලකයෝ තීරණය කරන්නේ. හැබැයි මෙතෙන්දී ලොකු පටලැවිල්ලක් තියෙනවා. එක් කාන්තාවක් කියනවා මරියම් අපේ යාළුවෝ ඉන්න තැනට ගියේ නැහැ. එයා මාත් එක්ක හිටියේ කියලා. හැබැයි අනිත් හැමෝම කියන්නේ නැහැ. මරියම් මෙතනට ආවා. මේ හැමදේම කළේ එයා තමයි කියලා. එතන හිටපු ප්‍රධානියටත් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔහු හැමෝටම එළියට යන්න කියලා මරියම්ට විතරක් නතර වෙන්න කියනවා. ඒ වෙලාවේ බාගස් මරියම්ව තනියම දාලා යන්නේ නැහැ. මරියම් රස්සාවෙන් අයින් කළොත් එයාට ජීවත් වෙන්න සල්ලි නැති බව බාගස් හොඳටම දන්නවා. බාගස් බැගපත් වෙනවා. මේක මරියම්ගේ වරදක් නෙමෙයි. එයාට තව එක අවස්ථාවක් දෙන්න කියලා. ඉතින් මෙතන ප්‍රධානිය අහනවා එක්කෙනෙක් කොහොමද එකම වෙලාවේ තැන් දෙකක ඉන්නේ? ඇයි එයා ආපු ගමන් මේ හැමදේම නතර වුණේ කියලා. මෙතෙන්දී ප්‍රධානිය කෙලින්ම කියනවා කටකතා ඇත්ත. ඔයාගේ ඇතුලේ යක්ෂයෙක් ඉන්නවා. ඒ නිසා ආයේ වැඩට එන්න එපා කියලා. මරියම් අඩමින් බැගපත් වෙද්දී බාගස් මැදිහත් වෙලා ලොකු අවධානමක් ගන්නවා. මරියම්ට තව එක අවස්ථාවක් දෙන්න. ආයෙත් එහෙම දෙයක් වුණොත් මාවත් රස්සාවෙන් අයින් කරන්න කියලා බාගස් තමන්ගේ රස්සාව පවා ඇපේට තියලා මරියම්ව බේර ගන්නවා. අන්තිමේදී මේ ප්‍රධානියා එතනින් යන්න යනවා. හිතට ලොකු බරක් අරන් මරියම් තනියම ගෙදර යන්න හදද්දී බාගස් බයික් එකත් අරන් එයාගේ පස්සෙන් එනවා. මරියම් ඔයා වැරදිකාරයෙක් නෙවෙයි. හැබැයි එක දෙයක් කියන්න. බොක්කේ හිටියේ ඔයා නෙමෙයි. ඒ හිටියේ එයා නේද කියලා. බාගස් අහනවා. බාගස් මෙතෙන්දී එයා කියන්නේ අර ජින්නාත්මයට. මරියම් බයෙන් වගේ අහනවා ඔයා මටත් බයද කියලා. බාගස් ආදරෙන් කියනවා කීයටවත් නැහැ මම ඔයාට හැමදාම ආදරේ. මොන ප්‍රශ්නයක් ආවත් මම ඔයා එක්ක ඉන්නවා කියලා. ඒ ආදරණීය වචනත් එක්ක දෙන්නම බයික් එකේ මරියම්ගේ ගෙදරට එනවා. මරියම්ගේ මූණ දැක්කම අම්මට තේරෙනවා මොකක් හරි නරක දෙයක් වෙලා කියලා. අම්මා අහනවා බාගස් අද මොකක් හරි වුණාද කියලා. බාගස් සිද්ධ වුණ හැමදේම අම්මට විස්තර කරනවා. බාගස්ගේ පිළිතුරෙන් අම්මා බය වෙනවා. අම්මා අහන්නේ බාගස් මරියම්ට මේ වෙන දේවල් දැන දැනත් ඔයා කැමතිද ඇයව විවාහ කරගන්න කියලා. බාගස් කිසිම පැකිලීමක් නැතුව කියනවා මට කිසි දෙයක් ප්‍රශ්නයක් නැහැ. මම මරියම්ට පොරොන්දු වුණා ඇයව හැම මොහොතේම රකින්නවා කියලා. බාගස්ගේ ඒ ස්ථිරත්වයත් එක්ක අම්මට පොඩි සහනයක් දැනෙනවා. ඔය අතරේ මරියම් ඉන්නේ ලොකු කම්පනයකින්. ඇය තමන්ගේ කාමරයට වෙලා කල්පනා කරන්නේ අර ප්‍රධාන කියායතුමා දුන්නු සූත්‍රයක් තියෙන කොලයක් ගැන. ඇය උත්සාහ කරන්නේ මේ ඉෆ්ටර් කියන ජින් ආත්මය ගෙන්නලා යාළුවන්ට කරදර කරන්නේ නැති හොඳ කෙනෙක් වෙන්න කියලා ඔහුට තේරුම් කරලා දෙන්න. හැබැයි මරියම්ට ඒක කරන්න හරිම බයයි. මරියම් ඒ කොලය ලාච්චුවකට දාලා නිදා ගන්න හදනවා. අන්න ඒ වෙලාවේ තමයි හිතා ගන්න බැරි දේවල් වෙන්න පටන් ගන්නෙ. ලාච්චුව ඉබේ මැරෙනවා. මරියම් එක ආයෙත් වහලා නිදා ගන්න හදද්දිම ලාච්චුව වේගයෙන් ගැලවිලා ඇඳ ළඟටම වීසි වෙනවා. බය වෙච්ච මරියම් දකිනවා අර සූත්‍රයේ තියෙන කොලයට අමතරව තවත් කොලයක් එතන තියෙනවා. ඒක ලියලා තිබුණේ මම ඔබ සෑම විටම ආරක්ෂා කරමි කියලා. මරියම් මේ කොලය අරන් කියවන් හදද්දිම දොර දෙද්ද පිටිපස්සේ අති දැවැන්ත ඉෆ්‍රෙට් මතුවෙනවා. මරියම් බයෙන් කෑ ගහද්දි අම්මා කාමරයට දුවගෙන එනවා. ඉතින් මරියම් අම්මට තුරු වෙලා අඬනවා. අම්මේ මට මේ ජීවිතේ ඇති වෙලා මට සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙන්න ඕන කියලා ඈ බගෑපත් වෙනවා. අම්මා ඇව සනසමින් කියන්නේ බාගස් ඔයාට ගොඩක් ආදරේ. එයා ඔයාව කසාද බඳින්න කැමතියි. ඔයාට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ලැබෙයි කියලා. ඉතින් මේ සිද්ධිත් එක්ක ඔහොම රෑ ගෙවිලා යනවා. ඊළඟ දවසේ උදේ මරියම් සහ බාගස් වෙරළා ඉන්නේ කතා කරමින් ඉන්නවා. මරින් අහනවා බාගස් ඔයාට විශ්වාසද මාව බඳිනෙක් ගැන? මට බයයි මේ ජින්නාත්මය ඔයාටත් කරදරයක් කරයි කියලා. බාගස් ආදරෙන් ඇය දැනුමත් කරනවා. නමුත් එදා රෑ බාගස් මරියම්ම ගෙදරට ඇරවලා ආපහු එන්න හදනකොට තමයි දරුණුම දේ සිද්ධ වෙන්නේ. ඔහු මරියම්ගේ ගෙදරෙන් යන්න හදද්දී එකපාරටම පාරායිනේ ඉඳන් ඇස් රත් කරගෙන මරියම් ඔහු දිහා බලාගෙන ඉන්නවා. මෙතන තමයි ලොකුම ප්‍රශ්නයක් තියෙන්නේ. බාගස් මරියම්ම ගෙදරට දාලා යන්න පාරට ආව විතරයි.
එතකොට කොහොමද මරියම් පාර අයින ඉන්නේ? බාගස් මේ දකින්නේ ඇත්තම මරියම්ද නැත්නම් මරියම්ගේ වේශයෙන් ඉන්න අර භයානක ඉෆ්‍රට් ආත්මයද? ඉතින් මෙහෙම කාලයක් ගත වෙලා ඒ දවසත් ගෙවිලා යනවා. ආයෙත් ඊළඟ දවස උදේ මරියම් තවමත් අම්මා ළඟ නිදාගෙන ඉන්නේ. අම්මා නැගිටලා එළියට ගිය වෙලාවේ තමයි ඒ භයානක සිද්ධිය සිද්ධ වෙන්නේ. කවුරුත් පේන නැති වුණා. ජින් ආත්මය ඇවිත් මරියම් කාරේ තිබුණු අර බාගස් දීපු මාලය කඩලා බිමට දානවා. ගැස්සිලා හැරෙන මරියම් බිම වැටලා තියෙන මාලය අරන් ආයෙත් පෙට්ටියට දානවා. ඒත් එක්කම ජනේලෙ පැත්තෙන් නිකන් වතුර වැටෙනවා වගේ සද්දයක් එනවා. ඊට පස්සේ මරියම් කරන්නේ බයෙන් අර ජනේලෙ ඇරලා බලන එක. හැබැයි ජනේලේ ඇරපු මරියම් දකින්නේ හීනකින්වත් නොහිතපු පිළිගුල් සහගත දෙයක්. තමන්ගේ පණ වගේ ආදරය කරපු බාගස් ජනේලේ උඩ ඉඳන් ජනේලෙට මුත්‍රා කරනවා. මරියම් බාගස් කියලා කෑ ගහගෙන එළියට දුවනවා. ඒ වෙනකොටත් මුළු ගමේම හැමෝම වගේ කෘතුහලෙන් මේ දිහා බලාගෙන ඉන්නවා. බාගස්ගේ අම්මත් එතෙන්ට දුවගෙන එනවා. එකපාරටම බාගස් මරියම් ළඟට ඇවිත් කටින් ලේ දාන්න ගන්නවා. ඒ විතරක් නෙවෙයි. ඔහු තමන්ගේ දිව තමන්ගේ අතින් ඇදලා මරියම්ට පෙන්නනවා. තමන්ගේ අම්මව පවා තල්ලු කරලා දාන බාගස් එතන තිබුණු කණුවක ඔළුව ගහගන්නේ සිහිය නැතුව වගේ. මරියම් බාගස් කියලා කෑ ගහද්දි තමන්ගේ පෙම්වතිය ඉස්සරහම බාගස් ඔළුව ගහගෙන එතනම මැරෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ බාගස්ගේ අවසන් කටයුතු සිද්ධ වෙන මොහොත. බාගස්ගේ අම්මා ඉන්නේ පුදුම වෛරයකින්. මගේ එකම දරුවා මැරුණේ මේ මරියම් නිසා කියලා හිතනේ අම්මා සෝහන් කොත ළඟට ආපු මරියම්ව එතනින් එලවලා දානවා. තමන්ගේ පෙම්වතා වුණු බාගස් වෙනුවෙන් යාඥා කරන්නවත් මරියම්ට ඉඩක් නම් ලැබෙන්නේ නැහැ. මේ අතරේ ප්‍රධාන කියායතුමා බාගස්ගේ සෝහන ළඟ ඉද්දි පොඩි දරුවෙක් ඇවිල්ලා උන්ට අතින් අල්ලනවා. ඒ දරුවා අහන්නේ ඔයාට තාමත් මාව රවට්ටන්න ඕනද? මට මිනිස්සු මරන්න පුළුවන් කියලා ඔයා දැන් දන්නවනේ කියලා. ඒ කතා කරන්නේ දරුවෙක් නෙවෙයි ඉෆ්‍රට්. කියායතුමා බය නොවි කියනවා මිනිස්සුන්ගේ ජීවිතය මරණය තීරණය කරන්නේ දෙවියන් වහන්සේ විතරයි කියලා. ජින් ආත්මය කෙලින්ම කියායතුමාට අභියෝග කරනවා. ඔයාට පුළුවන් නම් මරියම්ම මගෙන් බේරගන්න කියලා. ඉතින් මේ අතරේ Taman නිසා පෙම්වතා මැරුණා කියන කම්පණයෙන් ඉන්න මරියම් අම්මා එක්ක ගෙදර යන අතරතුරේ එකපාරටම අතුරුදහන් වෙනවා. අම්මා කලබල වෙලා හොයද්දි මරියම් ඉන්නේ මුහුද ළඟ. ඇය උත්සාහ කරන්නේ මුහුදට වැනලා ජීවිතේ නැති කරන්න. අම්මේ මට මැරෙන්න ඕන කියලා මරියම් අඬනවා. ඔය වෙලාවේ එතනට එන කියායතුමා කියනවා කවදාවත් අතහරින්න එපා මරියම්. ඔයාටම දොස් පවර ගන්න එපා කියලා. ඒ වෙලාවේ කියායතුමාට දැනෙනවා කවුරු හරි මෙයාලා දිහා බලන් ඉන්නවා කියලා. ඒ ඉෆ්‍රට් කියායතුමා ජින් ආත්මයට ඇහෙන්න හයියෙන් කියනවා මිනිස්සු කියන්නේ ජින් වරුන්ට වඩා ශක්තිමත් කොට්ටාසයක් කියලා. ඒ වචනත් එක්ක මුළු ගමම අඳුරෙන් බෙලා ගන්නවා. ඉතින් ඔන්න මේ සිද්ධියෙන් පස්සේ දැන් මුළු ගමම අන්ධකාරයේ ගිලිලා තියෙන්නේ. එතකොට ප්‍රධාන කියායතුමා තීරණය කරනවා එළි වෙනකම් යාඥා කරලා මේ බලවත් ජින් ආත්මය පරාජය කරන්න. ඔහු තමන්ගේ ගෝලයෙකුට කියනවා කාටවත් ඇතුළට එන්න දෙන්න එපා. හැබැයි ෆර්හාන් ආවොත් මාව හම්බ වෙන්න එන්න කියන්න කියලා. කියායතුමා යාඥා කරන්න පටන් ගන්නවත් එක්කම අර භයානක අත්දැකීම එයාටත් දැනෙනවා. ඉෆ්‍රට් එතනට ඇවිත් කියායතුමාට අභියෝග කරනවා. ඔයාට කවදාවත් මරියම් මගෙන් ඈඩ් කරන්න බෑ. එතනින් මේ දර්ශනය අවසන් වෙන්නේ මුළු පරිසරයම තවත් අඳුරු කරමින්. මේ අතරේ මරියම් ඉන්නේ තද නිින්දක. ඇයට හීනෙන් පේනවා කියායතුමා ඇගේ කාමරයට එනවා. ඔහු කියනවා මරියම් පහු වහින්න එපා. ශක්තිමත් වෙන්න. යාඥා කරන්න. සාමාන්‍ය කෙනෙක් වෙන්න උත්සාහ කරන්න කියලා. මරියම් අහනවා ඔබ කොහෙද යන්නේ කියලා. ඔහු දෙන උත්තරේ තමයි මට යන්න කාලය ඇවිත්. ඒක දෙවියන්ගේ කැමැත්ත කියලා ඔහු නොපෙනී යනවා. උදේ හැරෙන මරියම්ට අහන්න ලැබෙන්නේ හදවත නතර වෙන ආරංචියක්. ඒ තමයි කියායතුමා මිය ගිහින් කියන එක. ඊරෑ ඉෆ්‍රට් ඇවිත් කියායතුමාව මරලා දාලා. මරියම්ට හීනෙන් ඇවිත් කතා කරලා තියෙන්නේ ඔහුගේ ආත්මය. කියායතුමාගේ අවසන් කටයුතු වලදී අපිට ෆර්හාන් මුණ ගැහෙනවා. මතකද අර පොඩි කාලේ මරියම් දිහා බලලා hina වුණ දක්ෂ ළමයා. දැන් ඔහු තරුණයෙක් වෙලා ඇවිත් තමන්ගේ ගුරුතුමා වෙනුවෙන් අවසන් කටයුතු සිද්ධ කරනවා. එදා රෑ මරියම් ගෙදර එන්නේ පුදුම කේන්තියකින් සහ දුකකින්. ඇය තමන්ගේ කාමරයේ බඩු ඔක්කොම පොළේ ගහලා කෑ ගහනවා. ඇයි මගේ යාළුවන්ට කරදර කරන්නේ? මාව මරන්න ඕනද කියලා ඇය ජින් ආත්මයන්ගෙන් අහනවා. බාගස්ගේ මරණයත් කියායතුමාගේ මරණයත් දරා ගන්න බැරි මරියම් වීදුරු ගැබල්ලක් කරන් තමන්ගේ අත කපා ගන්න හදනවා. අම්මා ඒක වළක්වන්න හදද්දි මරියම්ටම පාලනය කරගන්න බැරි විදිහට ඒ වීදුරු කටුව අම්මගේ පැත්තට එල්ල වෙනවා වගේම මරියම්ගේ අතත් එතෙන්දි කැපෙනවා. මරියම් මේක විසි කරලා දාලා හොඳටම අඬනවා. මරියම් Tamanට හානි කරගනීවි කියලා බයට අම්මා කරන්නේ මරියම්ගේ අත් කකුල් ඇඳේ තියලා ගැට ගහන එක. ඊළඟ දවසේ උදේ ජීවිතය ගැන තිබුණු බලාපොරොත්තු අතහැරපු මරියම් තනිවම මුහුද පැත්තට යනවා. ඇය ආයෙත් ගැඹුරු මුහුදට ගිලෙන්න හදද්දි ෆර්හාන් එතනට දුවගෙන එනවා. ඇත්තටම එතනදී තමයි අපිට තේරෙන්නේ තමන්ගේ ජීවිතය නැති කරගන්න හදන්නේ මරියම් නෙවෙයි. ඇගේ ඇඟ ඇතුලේ ඉන්න අර ජින් ආත්මය කියලා. ෆර්හාන් යාඥා කරලා ඇයව ඒ මොහොතේ බේර ගන්නවා. මරියම්ට සිහිය එනකොට ඇය ඉන්නේ අම්මගේ උකුල උඩ. මෙතනින් තමයි ෆර්හාන් තමන් කවුද කියලා හඳුන්වා දෙන්නේ. මතකද මරියම් පුංචි කාලේ පන්තියේ ළමයින්ට කරදරුණු වෙලාවේ කියායතුමා ගාවට ගියපු හැටි. එදා
එදා එතන හිටපු මරියම් දිහා බලාගෙන hina වුණු ඒ පුංචි ළමයා තමයි අද මේ ඉන්න ෆර්හාන්. අපි පුංචි කාලේදී මුණ ගැහිලා තියෙනවා. ඔයාලට මතක නැතුව ඇති කියලා ෆර්හාන් කියද්දිම මරියම්ට ලොකු අස්සසිල්ලක් දැනෙනවා. කියායිතුමාගේ මරණය මරියම්ගේ වරදක් නෙවෙයි කියලා ෆර්හාන් ඇයව ධෛර්යමත් කරනවා. ඊට පස්සේ ගෙදර යන මරියම් ආයෙත් දිගටම යාඥා කරන්න උත්සාහ කරනවා. හැබැයි ජින්නාත්මය ඇයට ඉඩ දෙන්නේ නැහැ. ඇය ඉන්න කාපට් එකෙන් ඇදලා එයාව බිමට වට්ටනවා. මේ අතරේ ෆර්හාන් යන්නේ කියායිතුමාගේ සොහන ළඟට. මේ යන්න කලින් කියායිතුමා ෆර්හාන්ට පණිවිඩයක් තියලා තිබුණා. ඒ තමයි මරියම් බේරගන්න පුළුවන් වෙන්නේ පාරිශුද්ධත්වයෙන් උපන් ප්‍රේමයකට විතරයි කියන එක. ෆර්හාන් එතනදී පොරොන්දු වෙනවා. තම ගුරුවරයා පටන් ගත්ත මේ සටන, ඒ කියන්නේ මරියම් බේරගන්න සටන ඉදිරියට ගෙන යනවා කියලා. ෆර්හාන් යාඥා කරද්දී ජින්නාත්මය ඇවිත් ඔහුට තර්ජනය කරනවා. ඔයාටත් මාව නවත්තන්න බෑ. මරියම් ඉන්නේ මගේ පාලනය යටතේ. ඔයා නිකරුණේ මිය යන්න එපා කියලා ඉෆ්‍රට් අභියෝග කරනවා. ඔන්න ඉතින් ඊළඟ දවසේ මරියම් තමන්ගේ සුපුරුදු වැඩට යනවා. ඇයි තාමත් වැඩ කරන්නේ අර දීවර වරායේ. ඒ දීවර වරායේ තමන්ගේ පාඩුවේ වැඩ කරමින් ඉඳී එතන ඉන්න කාන්තාවක් ආයෙත් මරියම්ට ඇනුම් පද කියන්න ගන්නවා. මරියම් දවසක් මැරෙන්න ගියාලු නේද? ෆර්හාන් නේද බේරගත්තේ කියලා ඇය බාගස් ගැනත් මතක් කරමින් එයාට අපහාස කරනවා. ඉවසීමේ සීමාව පැනපු මරියම් එකපාරට මේ කාන්තාව ඇදගෙන ගිහින් රත් වෙලා තිබුණු උණු වතුර එකක ඇගේ මූණ ඔබන්න හදනවා. ඒ වෙලාවේදී එතෙන්ට දුවගෙන එන්නේ ෆර්හාන්. දෙවියන් සිහි කරලා මරියම්ව PF100ට ගන්නවා. තමන් අතින් වෙන්න ගිය දේ ගැන ලැජ්ජා වුණු මරියම් එතනින් දුවලා යනවා. ඊළඟට තමයි කතාවේ භයානකම රැවටීමක් වෙන්නේ. මරියම් ගෙදර යාඥා කරමින් ඉද්දී අම්මා දොර වහලා එළියට යනවා. පාරේ ඉන්න අසල්වැසියෝ දකිනවා අම්මා ගියාට පස්සේ ෆර්හාන් වගේ කෙනෙක් මරියම්ගේ ගේ ඇතුළට යනවා. හැබැයි ඇත්තම ෆර්හාන් ඉන්නේ කියායිතුමාගේ සොහන ළඟ. සොහන ළඟදී අద్భుත රූපයක් දැකපු ෆර්හාන්ට තේරෙනවා මරියම්ට ලොකු අනතුරක් වෙන්න යනවා කියලා. ෆර්හාන්ගේ රූපයෙන් කෙනෙක් මරියම්ගේ ගේ ඇතුළට ඇතුළු වෙනවා දැකපු අසල්වැසියෝ දෙන්නේ මරියම් තනිව ඉන්න නිසා ඇය ගැන බලන්න ගේ ඇතුළට යනවා. මෙයාලා හිතුවේ මරියම් අනතුරක ඇති කියලා. හැබැයි ගේ ඇතුළට ගිය සැනින් ජනෙල් දොරවල් ඉබේටම වැහෙන්න ගන්නවා. අන්නේ වෙලාවේ තමයි හීනකින්වත් නොහිතපු දේ සිද්ධ වෙන්නේ. මරියම්ගේ ස්වරූපයෙන් මතුවෙන අద్భుත ආත්මය අහිංසක අසල්වැසියන් දෙදෙනා අනුකම්පාවකින් තොරව මරලා දානවා. තම මරියම් ගේ ඇතුළට එනකොට හැමදේම සිද්ධ වෙලා ඉවරයි. ගමේ මිනිස්සු මේක දකින්නේ මරියම් කළ මිනිහ මැරුමක් විදිහට. මෙයාලා කෝපයෙන් මරියම්ගේ ගේට ගල් ගහන්න පටන් ගන්නවා. යකා එළියට දාපේ කියලා කෑ ගහනවා. මේ කලබලය අස්සේ ෆර්හාන් දුවගෙන එනවා. මිනිස්සුම පාලනය කරන්න හදන ඔහුට ගල් පාරක් වැදිලා තුවාල වෙනවා. ෆර්හාන් මරියම්ට කියන්නේ සොහන ළඟදී ඔහුට කියායිතුමාගේ හඬ ඇසුණු බවත්. මිනිස්සු ඉන්නේ මිනිස්සු වෙනුවෙන් යන පණිවිඩය සමග මරියම්ව ආරක්ෂා කරන්න ඇයව විවාහ කරගන්න ෆර්හාන් අවසර ඉල්ලනවා. නමුත් ඒ වෙලාවෙම මරියම්ගේ සිරුරට එන ජින්නාත්මය උඹට මැරෙන්න තමයි සිද්ධ වෙන්නේ කියලා ෆර්හාන්ට තර්ජනය කරනවා. බය වෙන්නේ නැති ෆර්හාන් එතනම යාඥා කරමින් මරියම්ගේ ඇඟෙන් ජින්නාත්මය ඉවත් කරනවා. මරියම් ඉන්නේ ලොකු කම්පනයක. ඇයට බය බාගස්තුණු දේ ෆර්හාන්ටත් වෙයි කියලා. නමුත් අම්මා ඇයව ධෛර්යමත් කරමින් කියන්නේ මෙච්චර දේවල් දරාගත්ත වාට මේක ජය ගන්න පුළුවන් ශක්තිමත් වෙන්න කියලා. ඊළඟ දවසේ මරියම් ෆර්හාන්ව හම්බ වෙන්න යනවා. ඇයට තවමත් සැකයක් තියෙනවා. ඔයා මාව විවාහ කරගන්නේ මට තියෙන අනුකම්පාව නිසාද කියලා එයා අහනවා. ෆර්හාන් කියනවා මම ඔයාට බල කරන්නේ නැහැ. මම දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔයාට අවංකව ආදරය කරනවා කියලා. මරියම් එතන එන්න හදද්දිම ජින් ආත්මයේ භයානක හඬ ඇයට ඇහෙන්න ගන්නවා. මරියම් මම තරම් කවුරුත් ඔයාට ආදරය කරන්නේ නැහැ කියලා දෝංගාර ඇහෙන්න පටන් ගන්නවා. මේ සිද්ධියත් එක්ක දැන් කාලය ගත වෙලා ගිහිල්ලා උදා වෙලා තියෙන්නේ විවාහ උත්සවයේ දවස. රැය එළි වෙනකම් යාඥා කරලා උදේම විවාහය සිද්ධ කරගන්න තමයි මේ හැමෝම ලෑස්ති වෙන්නේ. ෆර්හාන් ඇතුළු පිරිස යාඥා කරන්න අසුන් ගන්නවා. මරියම් මූණ සෝදලා ලෑස්ති වෙන්න යනවා. හැබැයි ඇයට ආපහු එන්න ලැබෙන්නේ නැහැ. අඳුරු කාමරයක් අස්සෙන් මතුවෙන ජින් ආත්මය මරියම්ව අద్భుත ලෝකයට ඇදලා ගන්නවා. මරියම් පරක්කු නිසා අම්මා හොයලා බැලුවත් මරියම් පේන්නේ නැහැ. මේ අවදානම් මොහොතේ ෆර්හාන් ලොකු තීරණයක් ගන්නවා. මරියම්ගේ ශරීරය එතන නැති වුණා. ඇගේ අම්මගේ ආශිර්වාදය ඇතුව දෙවියන් ඉදිරියේ මරියම්ව විවාහ කරගන්නා බවට ඔහු පොරොන්දු වෙනවා. මේ අතර මරියම් ඉන්නේ බිහිසුණු රතු පාට අහසක් තියෙන මහා කැලෑවක. ඇය ඒ මායාවෙන් ගැලවෙන්න දුවනවා. කැලේ හැමතැනම රුදුරු ජින්වරුන් ඉන්නවා ඇය දකිනවා. මරියම් බයෙන් දුවද්දී ඈතින් ෆර්හාන් යාචනා කරන හඬ ඇයට ඇහෙන්න ගන්නවා. ඒ හඬ ඇයට පාර පෙන්වන ආලෝකයක් වගේ දැනෙන්නේ. මරියම්ට හිතා ගන්න බෑ තමන් ඉන්නේ සිහිනයකද නැත්නම් මරණයේ අභියසද කියලා. ෆර්හාන් මරියම්ගේ අම්මා සහ අනිත් පිරිස සමග විවාහ ගිවිස ගැනීමේ චාරිත්‍ර ආරම්භ කරනවා. ඔහු විවාහයට එකඟ වෙනවත් සමගම මුළු පරිසරයම දෙදුරුම් ගන්න පටන් ගන්නවා. වීදුර කුඩු වෙනවා. මහා සැරසුලගක් හැමතැනම අමන්න ගන්නවා. ජින්නාත්මය තමන්ගේ උපරිම ශක්තිය යොදවන්නේ මේ විවාහය නතර කරන්නයි. ඉතින් මේ සිද්ධියත් එක්ක මෙතන ඉන්න කිහිප දෙනෙක්ගෙම කටින් දේවම නිදාගෙන වැටුණත් ෆර්හාන් විවාහය සම්පූර්ණ කරනවා. මෙන්න මේ අතරතුර අර රතු පාට අద్భుත කැලෑවේ අතරමං වෙලා ඉන්න මරියම් ඉදිරියට ඉෆ්‍රට් මතුවෙනවා. ඔහු ගර්ජනා කරමින් කියන්නේ ඔයාට මාව ප්‍රතික්ෂේප කරන්න බැහැ
කියලා. නමුත් ෆර්හාන්ගේ යාඥා හඬ මරියම්ටත් ආයෙත් ඇහෙන්න පටන් ගන්නවා. මරියම් ශක්තිමත් වෙලා ෆර්හාන් පවසන ඒ සුද්ධ වූ වචනය තමන්ද පවසමින් ජින් ආත්මය සදහටම ප්‍රතික්ෂේප කරනවා. ඒ සමග ඊෆ්‍රට් ඇතුළු ජින් රජ 19ම ඒ අඳුරු අවකාශය තුළ අතුරුදහන් වෙලා යනවා. ඉතින් මේ යාඥාව ඉවර වෙන්නත් එක්කම මරියම් ඈතින් පීය සිහියෙන් එනවා අම්මා දකිනවා. ඉතින් මේ කතාවේ අවසානයේ අපිට පෙන්වන්නේ මරියම් සහ ෆර්හාන් දැන් විවාහ වෙලා එකම ගෙදරක සාමකාමීව ජීවත් වෙන විදිහ. නමුත් කතාව එතනින් අවසන් වෙන්නේ නැහැ. මේ මුළු කතාවම අපිට කියපු ඇත්ත මරියම් අවසානයේ කියන්නේ හදවත නතර වෙන දෙයක්. ජින් ආත්මය තවමත් මගේ පිටිපස්සෙන් ඉන්නවා කියලා මරියම් කියනවා. ඒක අපිට මේ චිත්‍රපටයේ අවසාන කොටසින් පෙන්නනවා. ෆර්හාන් එක්ක මරියම් හිටියත් ඒ ගෙදරම තව මරියම් වගේ කෙනෙක් ජීවත් වෙනවා. මරියම් එයා පොඩි කාලේ ඉඳලා ලොකු වෙනකම් විතරක් නෙමෙයි කසාද බැඳලා පස්සෙත් එයා පස්සෙන් ආපු ඒ අద్భుත ආත්මය එයාව සම්පූර්ණයෙන්ම අතහැරලා ගිහින් නැහැ. ඒ ආත්මය තවමත් අඳුර අස්සේ ඉඳගෙන එයා දිහා බලාගෙන ඉන්නවා. මරියම්ගේ ජීවිතේ දැන් සාමාන්‍ය විදිහට ගියලා ගියත් ඒ අద్భుත සෙවණැල්ල නම් එයා එක්ක හැමදාටම තියෙවි. ඉතින් ඔන්නෝම තමයි මේ ඉන්දුනීසියාවේ සිද්ධ වුණු සත්‍ය කතාවක් ඇතුළෙන් නිර්මාණය වුණු චිත්‍රපටය ඉවර වෙන්නේ. ඉතින් මේක මිත්‍යා මතයක් කියන්න පුළුවන්. හැබැයි මේක ඇත්තටම සිද්ධ වුණු කතාවක් කියලා තමයි තොරතුරු වල සඳහන් වෙන්නේ. එහෙනම් මේ වගේ අලුත් චිත්‍රපටිත් අරගෙන අපි ආයෙත් එනකම් ඔබට සුබ දවසක්.